සියලුනාට සුබ දවසක්. මම මලින්ද ප්‍රසාද්. අපේ Visual Studio වීඩියෝ සෙට් එකේ 9 වෙනි පාඩම. මේකදී කතා කරන්නේ අපි කොහොමද login form එකක් නිර්මාණය කරන්න කියලා. හරි. ෆයිල් ගියා new ගියා. project එකක් ගත්තා. login form එකේ right මේකට මම බටන් එකක් කරලා දානවා. text box දෙකයි label දෙකයි හරි. label එකයි මේකද variable භාවිත කරලා තමයි අපි login form එක නිර්මාණය කරන්නේ. username එක password right මේක login exit අපි project किया new windows form එකක් ගත්ත form 2 අනිත් form එකට ගිහිල්ලා login button එකට double click කරමු. පස්සේ variable දෙයක් හදා ගන්නවා dim user name as string variable දෙයක් හදා ගන්නවා. dim password as string variable දෙයක් හදා ගන්නවා. ඊට පස්සේ මම username එක සමාන කරනවා. username එක සමානයි user username එක user password එක සමානයි password අතර. හරි මෙතෙන්ට ඔයාලට කැමති විදිහට username password දෙන්න පුළුවන්. මම මේ AC එක මෙහෙම දුන්නේ. හරි දැන් බටන් එක දැන් මම භාවිත කරන්නේ condition එක. හරි මේක බලමු අපි ඉස්සල්ලා dim username කියලා variable එකක් හදාගත්ත string එකක් dim password කියලා variable එකක් හදාගත්ත string එකක්. ඉතින් username එක අපි සමාන කරා user කියලා. password එකට අපි දැම්මා password 1.4 කියලා. හරි. දැන් if text box 1.text එක සමාන වුණොත් username එකට and text box 2.text එක සමාන වුණු password එකට දෙන්න අපිට පුළුවන් form form 2 තමයි form 2 show කරන්න. හරි මෙතන දීලා තියෙන්නේ if text box 1.text එක සමාන වුණොත් text box 1.text එක කියන්නේ අපේ username text box එක text box 1 එක සමාන වුණොත් මේ username එකටයි සහ text box 2 එක සමාන වුණොත් password එකට type කරන එක සමාන වුණොත් password එකට අපිට පුළුවන් අනිත් page එක බලන්න. එහෙම නැත්නම් හරි ඒක run කරලා බලමු ඉස්සෙල්ලා. user pass කියලා යවුවා login වෙන්න
password 1 2 3 4 password user password අතර හරි මේ විදිහට form 2 එක load වෙනවා හරි මේක වැරදුනොත් ඒ කියන්නේ else if else එහෙම නැති වුණොත් miss else message box එකක් show වෙන්න ඕනේ password කියලා right user password 1 2 3 4 හරි අපි log වුණා මේක මම 1 2 3 4 පහත් ගන්න අපිට මේ විදිහට message එකක් එනවා හරි අපි හදමු exit form එකත් මේකදී sorry need close sorry මේ විදිහට application එක close වෙනවා මේකදී බලමු මොකද කරලා තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම dim username string variable එක හදාගත්තා dim password string variable එක හදාගත්තා ඊට පස්සේ username එකට දුන්නා user කියලා password එකට දුන්නා password එක දෙක තුන හතර කියලා ඊට පස්සේ අපි if එක ගත්තා මෙතන තමයි වැඩි තියෙන්නේ if textbox1.text එක සමාන වුණොත් username එකට ඒ කියන්නේ textbox 1 එකේ textbox 1 එකේ text එක සමාන වුණොත් text එක username වුණොත් සහ textbox 2.2 එකේ text එක password වුණොත් මේක password වුණොත් then එහෙම වුණොත් අපිට පුළුවන් form 2 එක show කරන්න form 2 එක බලන්න පුළුවන් else එහෙම නැති වුණොත් අපිට message box එකක් එනවා data එක වැරදි කියලා හරි මේ විදිහට තමයි if එක භාවිතා කරන්නේ variable යොදාගෙන login form එකක් නිර්මාණය කරන්න හරි අපි තවත් tutorial එකකින් තව දෙයක් ගැන කතා කරමු